ස්වභාවික සුන්දරත්වයක් තියෙන මෙන්න මේ වගේ මිදුලක් හදාගන්න ඔයාලත් කැමතිද? මෙන්න මේ වගේ තිරිවාන ගල් ඔයාලා ළඟ තියෙනවද කියලා බලන්න. මෙන්න මේ තිරිවාන ගල් වලින් මිදුලක් කොච්චර ලස්සන කරගන්න පුළුවන්ද කියලා ඔයාලට පෙන්නන්නද? එහෙනම් එන්න මාත් එක්ක යන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ හේවන තියෙන වතුර රැඳෙන තැනක අපිට තනකොළ හිටවන්න බෑ. තනකොළ බොහෝ වෙලාවට මිය යනවා. ඉතින් ඒ වගේ තැනකට ඔයාලට පුළුවන් ගෙදරදීම මේ වගේ තිරිවාන ගල් ලස්සනට අතුර ගන්න. ඉතින් මම මේ තැනට කරලා තියෙන්නේ වතුර බැස්මක් තියෙන විදිහට වතුර බැස්ම යන්න ඕනේ පැත්තට හදලා ඉවර වෙලා මෙන්න මේ විදිහට තිරිවාන ගල් අතුරගෙන තියෙනවා. ඉතින් ඔයාලට හොඳට බැලුවොත් පේන්නේ ලොකු තිරිවාන ගල් මේ විදිහට අතුරගෙන ඒ අතරින් පතර ඔයාලට පේනවා ඇති පොඩි තිරිවාන ගල් මේ විදිහට දාගෙන තියෙනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ අලුතෙන් ගෙයක් හදනවා නම් ඕගොල්ලෝ ඔයාලගේ කපරාදු කරන්න ගංගා වැලි එහෙම ගේනවා නම් ඒවා හලාගත්තට පස්සේ මේ වගේ චූටි තිරිවාන ගල් අනිවාර්යෙන් ගෙදරක ඉතුරු වෙනවා. ඉතින් ඒ ටික පරිස්සම් කරලා තියාගත්තොත් මේ වගේ මිදුලක් හදාගන්න ඔයාලටත් පුළුවන්. මේ වගේ ගල් කකුලට පෑගෙන එකත් සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් ඊටාම හොඳ දෙයක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් මට හිතෙනවා මේ වගේ තැනක් ඉන්ටර්ලොක් කරගන්නවටත් වඩා මේ වගේ ඕගලන්ටත් කරගන්න පුළුවන් නම් ඔයාලගේ ගෙවත්තට ස්වභාවික සුන්දරත්වයක් ගෙන දේවි. ඉතින් ඔයාලා ගාවත් තිරිවාන ගල් තියෙනවා නම් මෙන්න මේ වගේ දෙයක් කරන්න try කරන්න.